අයිබෝන් කියලා පිළිගන්නවා. අදත් සයිෆිට් හෙල්ත් එකකින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක ටිකක් විතර වෙනස්. අපි කලින් ගොඩක් වෙලාවට කතා කරේ ව්‍යායාම, කායික ව්‍යායාම සම්බන්ධව. අපි කොහොමද අපේ පාද ආශ්‍රිතව කරන ව්‍යායාම, අත් ආශ්‍රිතව කරන ව්‍යායාම මේ වගේ කායිකව කරන ව්‍යායාම ගැන තමයි ගොඩක් දුරට කතා කරන්නේ. මේකත් ඔයාගේ නිරෝගී ජීවිතයට විශේෂයෙන්ම දියවැඩියාව, හදවත් රෝග වගේ බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න වඩාත් වැදගත් වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඒ තමයි හුස්ම ගැනීමේ ව්‍යායාම. නැත්නම් අපි කියනවා ශ්වසන අභ්‍යාස කියලා. බොහෝ දෙනෙක් මේ ගැන අවධානය යොමු නොකරන තරමේ. ඒ වගේම තමයි රෝගීන් වගේම අපේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපි හැමෝටම මේක වැදගත්. ඇයි මේක මෙච්චර වැදගත්? අපේ ආහාර, අපේ නිින්ද, අපේ එක්සර්සයිසස් වගේම මේ හුස්ම ගැනීමේ අභ්‍යාස නැත්නම් ශ්වසන අභ්‍යාස කොහොමද අපිට වැදගත් වෙන්නේ? ඔයාලා දැකලා ඇති, සමහර වෙලාවට අහලා ඇති. ගොඩක් වෙලාවට සමහර පේෂන්ට්ලා ඉන්නවා. ඒ උන්ගේ දියවැඩියාව, ඒ වගේම උන්ගේ රුධිර කොලෙස්ටරෝල් මට්ටම හෝ ප්‍රෙෂර් ලෙවල් එක සාමාන්‍ය මට්ටමක තියෙනවා. ඔවුන් බෙහෙත් ගන්නවා. හැබැයි ඔවුන් සාමාන්‍ය මට්ටමක ඉන්නවා. හැබැයි එකපාර මේක ඉතාමත්ම ඉහළ ආගයන් වලට වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් දියවැඩියාව ඉතාම ඉහළ ආගයන් වල වැඩි වෙනවා. මේකට හේතුව මොකක්ද? මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ඔයාගේ මානසික පීඩනය, ඔයාගේ මනසේ සංසුන්කම නැතිවීම. මෙන්න මේ මානසික පීඩනය, මානසික ආතතිය කියන එක මේ බෝ නොවන රෝගවලට ලොකු හේතුවක් වෙනවා. ඉතින් අපේ මනස ඊටම සංසුන්ව තබා ගැනීම ගොඩක්ම වැදගත්. ඔයාගේ අන්න මම කිව්වා මානසික ආතතිය තත්ත්වය පාලනය කරගන්න. ඉතින් මේ සඳහා ඊටාවත්ම හොඳ ව්‍යායාම තුනක් අපි අද ඉදිරිපත් කරනවා. එතනදී විශේෂයෙන් මේ ව්‍යායාම තුන ගත්තාම ඔයාට දවසේ ඕනෑම වෙලාවක පහසුවෙන් කරගන්න පුළුවන්. එකම දේ තමයි ඔයා ඒකට පොඩි අවධානයක් යොමු කරන එක. අපිට ගොඩක් වෙලාවකනේ අපි මේක අමතක කරන එක. ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා දවසේ අනිත් වැඩත් එක. හැබැයි ඔයාට ෆෝන් එකේ හරි නොටිෆිකේෂන් එකක් ඔන් කරලා තිබ්බනම් මේ සඳහා ඔයාට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දවසේ තව කාර්යයක් එක්ක මේක ජොයින් කරන. එහෙම ගොඩක් වෙලාවට උදේ නැගිට ගමන් ඔයාට පුළුවන් මේක කරන්න. උදේ නැගිට ගමන් අනිත් වැඩවලට යන්න කලින් මේ ශ්වසන අභ්‍යාසයක් අනිවාර්යෙන් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් රාත්‍රී නිින්දට යන්න කලින් පෙර ඔයාට කරන්න. ඒතකොට රාත්‍රී නිින්දට යාමත් එක්ක මේක ජොයින් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගෙදර සාමාන්‍ය ෆ්‍රී එකේ ඉන්න, නිදහසේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් අනිවාර්යෙන්ම ඒ වගේ වෙලාවකදී මේක කරන්න. හැබැයි අර දවසේ අපි වැඩ අනිත් වැඩවලට ගියාම මේ වගේ දේවල් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් උදේ නැගිට ගමන් හරි රාත්‍රී නිින්දට යන්න කලින් හරි ඔයා මේ දෙක නැතව දෙකේදී ඔයාට කරන්න පුළුවන් නම් උදේ හවස ඉතාමත්ම වැදගත්. ඔයාගේ මනස සංසුන් කරගන්න. මේක ගොඩක් ආගම් ආශ්‍රිතව වෙනවා. ඒ වගේම යෝගාභ්‍යාස යෝගාශ්‍රිතවත් වෙනවා. ආයුර්වේද ක්‍රමයටත් වෙනවා. ඉතින් ගොඩක් තැන්වලදී මේක කතා කරලා තියෙන මාතෘකාවක්. ඔය වගේම තමයි බටහිර විද්‍යාවේ අද වෙද්දී ලොකු අවධානයක් මේ සඳහා යොමු වෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ වඩාත් ඉෆෙක්ටිව් ශ්වසන අභ්‍යාස කරන ගොඩාක් අභ්‍යාස. පළවෙනි ව්‍යායාමය තමයි belly breathing. නැත්නම් උදරීය හුස්ම ගැනීම. නැත්නම් මේක diaphragmatic breathing තමයි හරිම නම්. diaphragmatic breathing කියලා කියන මෙන්න මේ breathing technique එක ගැන අපි මුලින්ම කතා කරමු. මුලින්ම ඔයා මම මේ කියලා දෙන පියවර හොඳින් බලාගන්න. හොඳින් ඒක තේරුම් ගන්න. ඊට පස්සේ ඔයා මේක හිමීට try කරන්න. විශේෂයෙන්ම මේ ව්‍යායාමය ගත්තාම ගොඩක් වෙලාවට මේ ඔයාට දරුණු ශ්වසන ආබාධ තියෙනවා නම් හෝ ඔයා යම්කිසි දරුණු රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් මේ වෙලාවේ කරන්න පෙර අනිවාර්යෙන් වෛද්‍ය නිර්දේශයක් ලබාගෙන ඉන්න. විශේෂයෙන්ම මම මේ කියලා දෙන ව්‍යායාම අනිවාර්යෙන්ම අධ්‍යාපනික වටිනාකමකින් ගන්න. හරි. diaphragmatic breathing ගැන කතා කරද්දී diaphragmatic breathing වල පළමුවෙන් ඔයා කරන්න ඕනේ සුවපහසු ලෙස පුටුවක වාඩි වෙන එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඇඳක හාන්සි වෙන්න. උදේ නැගිට ගමන් කියන්නේ ඔයාලට ඇඳේ හාන්සි වෙලා මේක කරන්න පුළුවන්. ඊළඟට එක අතක් ඔයාගේ බඩ, ඔයාගේ උදරය මත තියාගන්න ඕනේ. ඔයාගේ උදරය මත එක් අතක් තියාගන්න ඕනේ. අනෙක් අත ඔයාගේ අනිත් අත තියාගන්න ඕනේ ඔයාගේ පපුව මත. හරිද? පපුව මත තබාගෙන ඔයා කරන්න ඕනේ දැන් ඊටාම සෙමෙන් ඔයාගේ නාසයෙන් හුස්ම ඉහළට ගන්න ඕනේ. නාසයෙන් ඊටාම සෙමෙන් හුස්ම ඉහළට ගන්න. මේ හුස්ම ඉහළ ගන්න විට ඔයාගේ බඩ, ඔයාගේ උදර ප්‍රදේශය පිම්බෙනවා කියන ඉදිරියට නෙලා එනවා කියන එක ඔයාට දැනෙන්න ඕන. ඒ වගේම තමයි පපුව ප්‍රදේශය චලනය නොවි පවත්වා ගන්න ඕන. හරි. ඔයාගේ උදරයේ ප්‍රදේශය තමයි චලනය සිද්ධ වෙන්නේ. ඒක ඔයාට විශේෂයෙන්ම මේකෙදි ඔයාගේ ඇස් වහගෙන
පියාගෙන කරන්න පුළුවන් නම් වඩාත් උතරත් ඒකට ඔයාලට බාහිර කිසිම distraction එකක් වෙන්නේ නැහැ. as මුලින්ම වහගෙන ඔයාලට මේක ආරම්භ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ concentration එක ඔයාගේ සිහිය අනිවාර්යයෙන්ම focus එක මෙතනට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මම කිව්වා වගේ බඩ පිම්බෙන බව දැනෙන්න ඕන. ඒ වගේම පපුව චලනය නොවි තියෙන්න ඕන. ඊට පස්සේ සෙමෙන් ඔයාගේ මුඛයෙන් හුස්ම පිට කරන්න පුළුවන්. මේ ව්‍යායාමය ඔයාට විනාඩි 5ක් විතර මේ විදිහට කරන්න පුළුවන්. මේ විදිහට විනාඩි 5ක් පමණ ඔයාට කරන්න පුළුවන්. දැන් මේ ව්‍යායාමය ගත්තාම ඉතාලම සරලයි. ඔයාට උදේ නැගිට ගමන් වෙන්න පුළුවන්, රාත්‍රී නිින්දට යන කලින් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා හිතන්නේ ඩ්‍රයිව් කරන වෙලාවක් කියලා. ඔයා ඩ්‍රයිව් කරන වෙලාව වාහනය ඩ්‍රයිව් කරන වෙලාව පැයක් විතර ඩ්‍රයිව් කරාට පස්සේ ඔයාලා තියෙන මේ ආතතිය අපි දන්නවා ලංකාවේ පාරවල් යද්දී අනිවාර්යයෙන්ම මානසික ආතතිය කියන එක අනිවාර්යයෙන්ම ඇති වෙන දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් පොඩි බ්‍රේක් එකක් විනාඩි 5ක බ්‍රේක් එකක් වාහනේ පැත්තකින් නවත්තලා අනිවාර්යයෙන් මේ වගේ ව්‍යායාමයක් කරන්න. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් ඔය කාර්යාලයේ හෝ වෙන ඕනම තැනක ඔයාලා නිදහසේ ඉන්න වෙලාවක ඔයාලා මේ දේ කරන්න පුළුවන්. ඒක මාසයක් විතර දිගින් දිගට ප්‍රැක්ටිස් කරද්දී ඔයාලට තේරෙයි කොච්චර ඔයාගේ මනස ඔයාලට සංසුන් කරගන්න, ඔයාගේ මානසික ආදී පාලනය කරගන්න පුළුවන් වෙනවද කියන මොකද මේක විද්‍යාත්මකව තහවුරු කරපු තාම හොඳ ව්‍යායාමයක්. විශේෂයෙන්ම මේකේ diaphragmatic breathing කියන එක විද්‍යාත්මක පරීක්ෂණ පැත්තෙන් ගත්තාම Journal of the American Medical Association කියන වෛද්‍ය සංග්‍රහය ලෝකම පිළිගත් වෛද්‍ය සංග්‍රහයක් මේකේ පරීක්ෂණ වලට අනුව නිතිපතා ඒ කියන්නේ දෛනිකව උදරීය හුස්ම ගැනීම ව්‍යායාම තුලින් මානසික ආතතිය අඩු වෙන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සමතුලිත වෙනවා කියලා. ස්නායු පද්ධතිය සමතුලිත වෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. එවැනි ව්‍යායාමයේ කියන්නේ සමානව හුස්ම ගැනීම නැත්නම් equal breathing කියලා. මේකෙදි අර ව්‍යායාමයේ වගේම ඔයා සුවපහසු හොඳ පුටුවක වාඩි වෙන්න ඕන. නැත්නම් වාට ඇඳක ආසි වෙන්නත් පුළුවන්. පුටුවක වාඩි වෙලා කරනවා නම් ගොඩක් හොඳයි. මොකද අපේ concentration එක අපේ focus එක සමහරවිට අපි ඇඳක ඉඳගෙන කරද්දී නැති වෙන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙයි ඔයා පුටුවක වාඩි වෙලා සුවපහසු ලෙස කරනවා. ඊට පස්සේ මේකෙදි කරන්න ඕන දේ අර වගේම ඇස් පියා ගන්නවා නම් තාමත් හොඳයි. ඒකෙන් තමයි ඔයාලා මේක බිල්ඩ් කරගන්න පුළුවන් වෙන්නේ concentration එක. ඊට පස්සේ වා කරන්නේ 1 2 3 4 කියලා හුස්ම ඉහළට ගැනීම සිද්ධ කරනවා. අංක 4 අංක 5ක් වෙන්න පුළුවන්. හුස්ම ඉහළට ගැනීම අංක 5 ඇතුළත සිද්ධ වෙනවා. ඊට පස්සේ 1 2 3 4 5 කියලා හුස්ම පිට කිරීම සිද්ධ වෙනවා. මේකදී දිග කාලයක් හුස්ම රඳවගෙන තියාගන්න එපා. හුස්ම ගන්න ඊට පස්සේ සෙමෙන් හුස්ම පිට කරන්න. විශේෂයෙන් මේ කරන හුස්ම ගැනීම සහ පිට කිරීම පුළුවන් තරම් සෙමෙන් කරන්න. ඒක අවධානය දෙමින් හුස්ම ඉහළට ගැනීම හා පහළට ගැනීම පුළුවන්. මේක kind of meditation එකක් වගේම තමයි. ඉතින් සෙමෙන් ගන්නවා සෙමෙන් පිට කරනවා. මේ ක්‍රියාවලිය ඔයාලට 10 වතාවක් විතර නැවත සිද්ධ කරන්න පුළුවන්. මේක පුරුදු වෙනකොට ඔයා හුස්ම ගන්න සහ පිට කරන වෙලාව තවත් ටිකක් දිග කරන්න පුළුවන්. මුලින්ම අංක 4කින් ඔයාලට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අංක 5, 6, 7ක් දක්වා මේක වැඩි කරන්න පුළුවන්. ඒ ඔයාගේ ප්‍රැක්ටිස් එක වැඩි වෙන තරමට ඔයාට අර හුස්ම ගන්න කාල සීමාව තාම හිමින් කරන්න පුළුවන්. හැබැයි මුලින් කිව්වා වගේ ඔයාගේ රෝගී තත්ත්වයකින් වර්තමානයේ අනිවාර්යයෙන් පෙළෙනවා ශ්වසන ආශ්‍රිත රෝගයක් හෝ යම් කිසි වෙනත් දරුණු තත්ත්වයක් අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයක් ගන්න. ඒ ඉතාම වැදගත් වෙනවා. මේ නැවත මතක් කරන්නේ ගොඩක් දෙනෙක් අද වෙන්නේ මේ YouTube වීඩියෝස් බලාගෙන ඒ වගේ ඒවා ගොඩ හැමෝම වගේ try කරන්න යනවා. හැබැයි තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනිවාර්යෙන් යම් කිසි අවබෝධයක් ලබාගෙන මේවට යොමු වීම තමයි වැදගත්. මොකද මේ YouTube හරහා සමාජ මාධ්‍ය හරහා කරන දැනුවත් කිරීම කියන අර්ථයෙන් ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයේ විවිධාකාර චලනයන් තියෙන පුළුවන්. ඒක දන්නේ මේවා නිරන්තරයෙන් ඔයා හමු වන වෛද්‍යවරයා හෝ ඔයාගේ අදාළ healthcare professional. හරි. ඊට පස්සේ මේ ව්‍යායාමයේ ගත්තත් ඔයාලට හරිය විදිහටම දවසේ ඕනම වෙලාවක ඔයාගේ විශේෂයෙන්ම දවසේ වැඩ කටයුතු අතර ඔයාගේ සංයමය හදාගන්න. දැන් ඔයාලට කේන්ති යන කෙනෙක් කියන්නේ අන්තරයෙන් ඔයාගේ වැඩ නිසා කේන්ති යනවා, අනිත් අයට බනිනවා. ඒ වගේ කෙනෙක් කියලා ඔයාලට මේ සංයමය හදාගන්න මේ ව්‍යායාමය ඉතාමත් වැදගත්. ඒ වගේම ආහාර ගන්න පෙර ඔයාලා මේ ව්‍යායාමයක් හිමිට කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔයාගේ ආහාර ජීර්ණය පහසු කරවන්න මේක උදව් වෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යායාමය ගත්තාම මේක යෝග සහ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ මේ ව්‍යායාම බොහෝ කලක ඉඳන් භාවිතා වෙන දෙයක්. වගේම මෑත කාලේ පරීක්ෂණ වලින් පෙන්වන දෙන විදිහට සමානව හුස්ම ගැනීම මගින් හෘද ස්පන්දන වේගය වගේ heart rate එක සහ රුධිර පීඩනය blood pressure එක පාලනය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මෙමඟ හෘද රෝග අවදාන බොහෝ සෙයින් අඩු කරනවා.
හරි. ඔන්න ඔහොමයි අපේ දෙවෙනි එක්සර්සයිස්. ඔන්න මම දැන් දෙකක් කියලා දෙන්නම්. තුන්වෙනි ව්‍යායාම ආකාරය තමයි alternate nostril breathing. alternate nostril breathing. මේකෙදි කරන්නේ alternate. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත නාස්පුඩු හුස්ම ගැනීම කියලා අපිට සිංහල තේරුම ගන්න පුළුවන්. alternate nostril breathing. මේකෙදි කරන්නේ මේ ව්‍යායාමයේ කරන්න ඔයා අර විදිහටම සෝපහසු ලෙස පුටුවක වාඩි වෙන්න ඕන. ඒ වගේම ඔයාගේ දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් නාස්පුඩුව වසා ගන්න ඕන. ඊට පස්සේ වම් නාස්පුඩුවෙන් සෙමෙන් ඉහළට හුස්ම ගන්න ඕන. වම් නාස්පුඩුවෙන් සෙමෙන් ඉහළට හුස්ම ගන්න ඕන. දකුණු නාස්පුඩුව වහගෙන වම් නාස්පුඩුවෙන් සෙමෙන් ඉහළට හුස්ම ගන්න. ඊට පස්සේ කරන්නේ හුස්ම ගන්නට පස්සේ ඔයාගේ දබර ඇඟිල්ලෙන් ඊළඟ දෙවෙනි ඇඟිල්ලෙන් දබර ඇඟිල්ලෙන් ඔයාගේ වම් නාස්පුඩුව වහගෙන දකුණු නාස්පුඩුව හරහා ඔයා හුස්ම පිට කරන්න ඕන. මුලින්ම දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් දකුණු නාස්පුඩුව වහගත්තා. වමෙන් හුස්ම ගත්තා. ඊට පස්සේ වම වහගත්තා. දකුණෙන් හුස්ම පිට කරා. මෙතනදී ඇඟිලි දෙක මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල වල පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ ව්‍යායාමයත් විනාඩි 5ක් පමණ ඔයාට කරන්න පුළුවන්. අර මං කිව්වා වගේ ඔයාගේ ෂෙඩියුල් එක අනිවාර්යෙන් හදාගන්න. උදේ නැගිට ගමන් විනාඩි 5ක් කරනවා. රාත්‍රී නිින්දට පෙර විනාඩි 5ක් කරනවා. එතකොට ඔයා අනිවාර්යෙන්ම ඒ දේට අනිවාර්යෙන්ම ඔයා දෛනිකව යොමු වෙනවා. මොකද අපි අනිවාර්යෙන්ම නැගිටින්න නිසා නිදා ගැනීම කරන දේ. වගේ ඊට අමතරව දවසේ වෙන වැඩ කටයුතු වලට මම ගොයි ගොඩු ලොකු වෙලාවක් ඩ්‍රයිව් කරනවා නම් ඔයාලට බ්‍රේක් එකක් විදියට මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කාර්යාලයේ හෝ ගෙදර හෝ ඔයා work from home වගේ වැඩ කරන කෙනෙක් නම් ඔයාලට නිදහස තියෙනවා මේ වගේ දෙයක් කරන්න. අනිවාර්යෙන්ම දවසට අවම වශයෙන් දෙවතාවක් ඊට වැඩි වුණත් මේක තාම හොඳ ව්‍යායාමයක්. ඔයාලගේ මනස සංතුලනය කරන්න. ඒ වගේම හෘද රෝග වලින් ආරක්ෂා වෙලා ඔයාගේ හෘද සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්න. ඒ වගේම හෘද සෞඛ්‍ය විතරක් නෙවෙයි මම මුලින් සඳහන් කරා වගේ දියවැඩියාවට ප්‍රධාන හේතුවක් වෙනවා. මෙන්න මේ මානසික ආතතිය පාලනය කරගන්න පුළුවන් කියන්නේ ඔයා ලොකු හේතුවක් වෙනවා. හරි නිරෝගීකම මෙත යොමු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මට සඳහන් කරන්න බැරුණා මම ඔබට තිරේ දිස්වන්න ඉස්සෙල්ලා දාන්න. විශේෂයෙන්ම ඇමරිකානු හෘද සංගමයේ විසින් ඔවුන් කරපු පරීක්ෂණ වලින් මේ ව්‍යායාම වල වැදගත්කම ඔවුන් අනාවරණය කරලා තියෙනවා පරීක්ෂණ වාර්තා ඇසුරෙන්. විශේෂයෙන්ම මේක අපි කියවා වගේ යෝග සහ ආයුර්වේද ශාස්ත්‍ර හරහා පැමිණිය තදවන මේක හැමෝටම භාවිතා කරන්න පුළුවන් සහ වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේද. ඒක තමයි හොඳ ඔයාලට අපි රැගෙන ආවේ මේ හුස්ම ගැනීමේ ව්‍යායාමය කියන්නේ. ගොඩක් දෙනෙක් ඇත්තටම මේක අවධානය යොමු නොකරන පැත්ත. විශේෂයෙන්ම යෝග ව්‍යායාම සම්බන්ධව අවධානයෙන් ඉන්න කෙනෙක් නම් මේ අභ්‍යාස වල නිරත වෙන කෙනෙක් නම් ගොඩක් වෙලාවට මේ අභ්‍යාස ගැන අහලා ඇති. හැබැයි ඒත් නැතුව ගොඩක් දෙනෙක් කරන්නේ මේ බොන රෝග වලින් පෙළෙන අපේ ගොඩක් වැඩිහිටි ජනතාව වෙන්න පුළුවන්, තරුණ අය වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කරන්නේ බෙහෙත් සහ නැත්තම් ව්‍යායාම කායික ව්‍යායාම වල නිරත වෙන්නේ. හැබැයි මම අද කියපු මේ ශ්වසන අභ්‍යාස සහ අර මම කලින් වීඩියෝ එකක් ඉදිරිපත් කරා නිින්ද පැය 6ක 7ක පමණ නිින්ද. විශේෂයෙන්ම 7ක නිින්දක් තමයි දැනට ගොඩක් මේ කරන්නේ. ඒ කාලය අනිවාර්යෙන් ඔයා රාත්‍රී 11 සිට උදේ 5 වගේ කාලයක් නැත්නම් රාත්‍රී 10 සිට ඔය 5 වගේ කාලයක් ඔයාලට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා රාත්‍රී 11න් පස්සේ එන අර මැද කාල සීමාව අනිවාර්යෙන්ම ගැඹුරු නිින්දකට යන තියෙන කාල සීමාව ඔයා අනිවාර්යෙන්ම නිින්දේ සිටිය යුතුමයි. වාගේ ශරීරය නිරෝගී කරගන්න. ඉතින් මේ බෙනිෆිට්ස් ගොඩක් මේ ව්‍යායාම වලින් ලැබෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම ලබා ගන්න නම් ඔයා කන්සිස්ටන්ට්ලි මාසයක් අවම වශයෙන් මාසයකට වඩා ඔයා ජීවිත කාලයක් කරනවා නම් ඔයාට හොඳ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා ප්‍රතිඵල ලැබුණොත් ගමන් අනිවාර්යයෙන්ම අපේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ ව්‍යායාම දැනටත් කරන කෙනෙක් නම් හරි ව්‍යායාම ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන් දැනුවත් කරගන්න. මොකද අනිත් අයට වැදගත් වේ ඔයාගේ දැනට තියෙන එක්ස්පීරියන්ස් එක. එහෙනම් අපි අදට සමුගන්නම් ඔබේ මේ වගේම තවත් අලුත් වැදගත් වීඩියෝ එකක් එක්ක අපි නැවත හමු වෙමු. ඉතින් අපේ channel එක subscribe කරන්න වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like කරන්න සහ වැදගත් වෙන අනිත් හැමෝටම share කරන්න.
මොකද අපේ අරමුණ මෙන්න මේ බෝල් නොවන රෝග අනිවාර්යයෙන් පාලනය කරන්න විශේෂම ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදිහට තාම වැදගත්. මොකද අපි දෛනිකව මුහුණ දෙන ගැටලුවක් තමයි මෙන්න මේ රෝගීන් අංශභාග රෝගීන් සහ අනෙකුත් රෝගී තත්ත්ව මේ රෝගී තත්ත්ව පාලනය කරගන්න වැදගත්ම දෙයක් විදිහට අපිට මේ මානසික ආතතිය බලන්න පුළුවන්. ඒ නිසා ඒ කන්ට්‍රෝල් කර ගැනීම ඉතාම වැදගත්. එහෙනම් ගිහින් එන්න ඔයාලා සියලු දෙනාටම නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.